පටන් ගත්තේ හරි ආසාවෙන් සින්දු එහෙම කියා හොඳටම එන්ජොයි කරන ගමන් තමයි ගමන යන්න පටන් ගත්තේ. පේනවනේ කට්ටිය ඉන්න සතුට. සෆාරි කාඩ් බයික් රයිඩ් ඒරියා එකට. එතන බයික් එකකට රයිඩ් එකකට මට රියල් 100ක් ගන්නවා. තමට තනියෙන් පදින්නත් පුළුවන්. රයිඩ් ඒරියා එකෙන් පස්සේ අපි ආවේ කැමල් රයිඩ් ඒරියා එකට. එක කැමල් රයිඩ් එකක් යන්න කටාරියල් 40ක් තමයි වෙන්නේ එක්කෙනෙක්ට. ඒකත් ඉතින් වෙනස් අත්දැකීමක්. පේනවනේ අපේ අය එතෙන්ට ඇවිල්ලා කැමල්ගෙන් කැමල්ට ගිහින් ෆොටෝස් ගන්න එක තමයි කරන්නේ. ඒ කැමල් වල්ලනවා ආයෙ තව විදියකට ඉවරයක් නැහැ ඉතින් ෆොටෝ ගැනීම නම්. කැමල් රයිඩින් එක වෙනස් අත්දැකීමක්. ඔයාලත් ගිහින් බලන්නකෝ. ඔයාලට ආස හිතේ ඒක නම්. ඔන්න ඉතින් ඩෙසර්ට් සෆාරි එකේ තියෙන හැමෝම ආසම කරන ඉවෙන්ට් එක තමයි දැන් ඇඩ්වෙන්චර් ඉවෙන්ට් එක. දුනේ බේසෙන්. ඉතින් අපේ ගිය ජීප් එකේ ඩ්‍රයිවර් හරිම හොඳයි. එයා ගොඩාක් වේගෙන් ගිහිල්ලා අපිට ගොඩාක් රාසජනක අත්දැකීමක් කරන් දෙන්න ගොඩාක් උදව් කරා. බලන්නකෝ ඉතින් අපි යන විදිය හැමෝම කෑ ගහ කඳු උඩින් වැලි කඳු පිනිපින සෑහෙන්න භයානක හිතන අත්දැකීමක් තමයි අපි විඳින්නේ. අවසානට මොන්න අපි සෑන්ඩ් බෝඩින් ඉවෙන්ට් එකට තමයි ඇවිත් ඉන්නේ. ඒකත් ඉතින් අපේ පැකේජ් එකටම ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ. මේක හරි ලස්සන බය සතුට හැමදේම කැටිවන අත්දැකීමක්. ඒකේ හොඳම කොටස වෙන්නේ පහළට රූට් ලාවට පස්සේ ආයෙත් උඩට යන එක තමයි. බලන්නකෝ අපි හැමෝම හරි අමාරුවෙන් උඩට යන්න උත්සාහ කරන විදිය. ඔන්න ඉතින් ඒ විදියට අපේ ඩෙසර්ට් සෆාරි ගමන ඉවර වුණා. හැබැයි අපේ කට්ටියගෙන් නම් ඩ්‍රයිවර් මහත්තයාට පුදුම කරදරයක් තිබුණේ ෆොටෝ ෂූට් එකක් කරන්න වෙලාව ඕනි කියලා. ඉතින් ඔන්න වද දීලා අන්තිමේදී අපේ කට්ටිය ෆොටෝ ෂූට් එක පටන් ගත්තා. දන්නවනේ ඉතින් මේගොල්ලෝ ගියාට පස්සේ එක විකාර කර ෆොටෝස් ගහන්න ගත්තා. වාහනේ උඩ. ඉතින් ඔන්න ඔහොමයි අපේ ඩෙසර්ට් සෆාරි අත්දැකීම ඉවර වුණේ. තවත් මේ වගේම අත්දැකීමක් එක්ක ඉක්මනින්ම යාළුව හමු වෙන්න එන්නම්. අපේ වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න, like කරන්න, share කරන්න, comment කරන්න.